ඔබ දැනටමත් දන්නවා ලංකාව තුළ ජූස්ලගේ ඉතිහාසය අවුරුදු 1200කටත් වඩා පැරණි තාවයකින් යුක්තයි කියලා. ඉතින් ඒ ජූස්ලට මොකද වුණේ? පෘතුගීසින්ගේ ආගමනයත් එක්ක පෘතුගීසින් බල කරලා ඔවුන්ට ක්‍රිස්තියානි වෙන්න කියලා. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා ක්‍රිස්තියානි වෙන්න. ඉතින් එසේ වුවත් අපිට පුළුවන් අද ලංකාව තුළ තියෙන වාසකම් වලින් ඒ ජූස්ලව අඳුනගන්න. පළවෙනි වාසකම ඩි ෆොන්සේකා. එතකොට අපිට මතක් වෙන්නේ කවුද? අපේ යුද විරුවා, යුද හමුදාපති, නැත්නම් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සරත් යුදෙව්වෙක්. ඒ වගේම රොද්රිගෝ කියන වාසකම ජූස්ලා ක්‍රිස්තියානි වුණාට පස්සේ ගත්ත වාසකමක්. එතකොට මේ වාසකම නම් එච්චර හුරු නෑ. NUNES එක શબ્ද කරන්නේ කොහොමද කියන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ පෙරේරා, ඊට පස්සේ මෙන්ඩිස්. අපිට මතක් වෙනවා ලංකාවේ ස්වදේශීය තාම ගුණාත්මක වූ අරක්කු නිෂ්පාදකයා මෙන්ඩිස් අරක්කු. අද දින මෙන්ඩිස් නෙමෙයි, ඒ කාලේ පොල් අරක්කු වලින් හැදුවේ. ඒ වගේම මෙහි තව හුරුවක් තියෙනවා මෙන්ඩෝ කියලා. ඒ වගේම ෆර්ඩිනන්ඩ් නැත්නම් ෆර්නැන්ඩස් කියන වාසකමත් ජූස්ලාගේ. ඒ වගේම මිරින්ඩා අපිට මතක් වෙනවා මිරින්ඩෝ ඔබේසේකර. එතකොට කොස්ටා ප්‍රවීණ නළුවෙක් හිටියා ලංකාවේ. ඊට පස්සේ ඩයස්, පින්තු නැත්නම් පින්ටෝ. මට මතක් වෙනවා ගම්පහ බණ්ඩාරනායකගේ හර්මන් ලූස් කුසලානේ දිනා දුන් ඒ කර්නල් පින්තු. ඒ වගේම කාඩෝසෝ, ඒ වගේම සිල්වෙයිරා නැත්නම් අපේ කටහිරුවට සිල්වියා. මෙන්න මේ කියන වාසකම් ටික අයිති වෙන්නේ ජූස්ලට. එහෙනම් බලන්න අද පෙරේරලා, ෆොන්සේකාලා, මෙන්ඩිස්ලා, ෆර්ඩිනන්ඩ්ලා, රොද්රිගෝලා, ඩයස්ලා, පින්තුලා අපි අතර ඉන්නවා. එහෙනම් අපි අතර බොහෝ ප්‍රමාණයක් ජූස්ලා තවමත් ඉන්නවා.